Chat with Champions තවත් වැඩසටහනක්. ඔව් 12ක් ඉවරයි ප්‍රෝග්‍රෑම්ස්. අද දවසෙත් ඉන්න සුපිරි චරිතයක්. මේ දවස් ටිකේ අපේ ට්‍රෙන්ඩ් එක ක්‍රිකට් නේද? ගොඩක් මගේ channel එකේ ගොඩක් බලාපොරොත්තු වෙන ක්‍රිකට්. නමුත් මම බලනවා සමානයෙන් අනිත් ෆීල්ඩ්ස් වලින් කට්ටියවත් ගෙන්නන්න. ඉතින් ට්‍රෙන්ඩ් එක ගන්න නිසා අපි පොඩි රැල්ලට මේ දවස්වල අරන් යනවා. ඉතින් අද චරිතය ගැන පොඩ්ඩක් මේ මතක් කරොත් මේ වගේම කිව්වොත් එimhe කවුද කියලා. මුලින්ම කියන්නේ 96 ලෝක කුසලානේ කණ්ඩායම ක්‍රීඩකෙක්. ඒ කියන්නේ ඒ තරඟාවලියේ ලොකුවට ලොකු සේවයක් කරන. ඒ කියන්නේ හයිලයිට් උන්නේ නැහැ සෑහෙන. නමුත් ක්‍රිකටර්ස්ලා දන්නවා, ක්‍රිකට් ගහපු කට්ටිය දන්නවා, ඒ වගේම ක්‍රිකට් ගැන උනන්දු තියෙන කට්ටිය දන්නවා එයා කරපු රෝල් එක හරිම වැදගත්. ඉතින් ඒක විතරක් නෙමෙයි ගොඩාක් රෙකෝඩ්ස් තියෙනවා ඒ ක්‍රීඩකයා ගැන කතා කරන. දැන් මෑතකදී ලංකාවේ කෝචින් ස්ට්‍රක්චර් එකේ ඉඳලා දැන් පිටරට කෝචින් ඔෆර් එකක් ඇවිල්ලා දැන් අපි ගිහිල්ලා ඉන්නවා. අපෙන් නැති වෙච්ච සම්පතක්. ඕගෙන වැඩි තව කියන්න ඕනේ නැහැ. කයිකුත් අපිට ගොඩක් කතා කරන්න තියෙනවා. සුවිශේෂ චරිතයක්. ඒ වගේම මා ඉතා ළඟින් ආශ්‍රය කරන පුද්ගලෙක් වෙන කවුරුත් නෙමෙයි හෂාන් තිලකරත්න. හෂාන් බොහොම ස්තුතියි මගේ channel එකට ඇවිල්ලා අද ප්‍රෝග්‍රෑම් එක කරනකොට වායි කාර්යබහුල ෂෙඩියුල් එකත් එක්ක. බොහොම ස්තුතියි මට කතා කරාට එන්න. රයිට් මුලින්ම පටන් ගන්න. හෂාන් දැන් ක්‍රිකට් ලයිෆ් එකට යන්න කලින් හෂාන් දැන් මම හිතන්නේ අවුරුද්දකට වැඩි ලංකාවේ කෝචින් ස්ට්‍රක්චර් එකකින් අයින් වෙලා බංග්ලාදේශ වල මම හිතන්නේ කෝච් කරන්න ගිහිල්ලා. ඉතින් සෑහෙන ලොකු සක්සස් එකක් වෙලා තියෙනවා. ඉතින් කොච්චර සතුටුද හෂාන් අය ගත්ත ඩිසිෂන් එකයි හෂාන් ආපු මෙච්චර කාලෙකට කෝචින් ලයිෆ් එකකින් ආපු කැරියර් එකයි තනට. ඔය ඇත්තටම මහා මේ කෝච් කෙනෙක් හැටියට මම අවුරුදු ගාණක් වැඩ කරා ලංකාවේ. වැඩ කරනකොට මට හිතුණා තවත් තමන්ගේ කෝචින් නොලෙජ් එක වැඩි දියුණු කරගන්න හොඳ අවස්ථාවක් තමයි බංග්ලාදේශ වල මට ලැබිච්ච ඔෆර් එක. ඉතින් ඒක ඒකෙන් තමයි මම ගියේ. මොකද කෝච් කෙනෙක් එකතැන වැඩ කරනකොට තමන්ගේ නොලෙජ් එක ෂෙයා කරගන්න අලුත් තැනකට ගියාම ඒ එන්වයරන්මන්ට් එක පුරුදු පුහුණු වෙනාම තමන්ගේ නොලෙජ් එක වැඩි දියුණු වෙනවා. ඉතින් ඒකට යන්න අවශ්‍යතාවය හින්දා තමයි මම තීන්දුව ගත්තේ. නමුත් දැන් මේ වෙනකොට බලනකොට මම අවුරුද්දකට වැඩි කාලයක් බංග්ලාදේශ වල වැඩ කරනවා. අපි පටන් ගන්නකොට හිටිය රෑන්කින් වල 10. දැන් රෑන්කින් එකෙන් 7ට විතර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත T20 and ODI series එක දිනුම් අපි බලන්නේ කොහොමද මේ ODI automatic choice selection එකකට select වෙන්නේ කියලා. මොකද එහෙම වුණොත් අපිට Champions Trophy එකත් ගහන්න පුළුවන්. නැත්නම් දැන් ladies cricket එකේ පළවෙනි 6 තමයි automatic qualifications. ඉතුරු දෙකට qualify ගහන්න වෙනවා. ඉතින් ඒක මේම හුවත් අශන්නයි බංග්ලාදේශ වල විමෙන්ස් ක්‍රිකට් වලට ලංකාවේ ලොකු මේ ආසාවක් තියෙනවා කෙල්ලොන්ට ශ්‍රී ලංකාවේ. ඒ වගේම ද රටිට වඩා වැඩිද කොහමද? ඔය ඇත්තටම ලොකු උනන්දුවක් දැන් තියෙනවා. ලොකු උනන්දුවක් තියෙන මේ ළඟදී අපි දැන් කියලා කියන්නේ කොච්චර කාලයක් දැන් අන්තිම අවුරුද්ද තුල මොකද මේ විශේෂයෙන් අපි ඉන්දියාවත් එක්ක අපි ටයි කරා සීරීස් එකක්. ඉතින් ඒ සීරීස් එකත් එක්ක හුඟක් උනන්දුව වැඩි වෙලා තියෙනවා බංග්ලාදේශ වල. ඒ වගේම තමයි මේ ළඟදී අපි ස්කූල් ක්‍රිකට් පටන් ගත්තා. ඩිස්ට්‍රික්ස් 8ේම පටන් ගත්ත ස්කූල් ක්‍රිකට් එක. ඒ වගේම දැන් 2 day matches පටන් ගත්තා මම ගිය ගමන්. දැන් ඒක ඉවර වෙලා මේ අවුරුද්දේ පටන් ගන්නවා ජුලයි වල 3 day games. ඉතින් ඒ වගේ 3 day ගහනවා කෙලින්ම බංග්ලාදේශ වල ෆස්ට් ක්ලාස්. ඉතින් ඒ කියන්නේ ලේඩිස් ක්‍රිකට් එක. ඉතින් හුඟක් ඉම්ප්‍රූව්මන්ට්ස් හුඟක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩ කරා. හුඟක් ඩෙවලොප්මන්ට් වර්ක් හුඟක් බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එකට මම හිතනවා ලොකු ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ තීරණ ගන්න එක ගැන. මොකද ක්‍රිකට් වල දියුණුව සඳහා ඒගොල්ලෝ ගන්න ඕනේ උපරිම දියුණුව මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒතර අශන්නයි දැන් අපි විමෙන්ස් ක්‍රිකට් එක දැන් අත්තම කිව්වොත් පෞගිය අවුරුදු 5 ඇතුළතනේ ගොඩක් මේ ඉන්ට්‍රස්ට් එක ආවේ. හෂන්න හිතන විදියට අපේ සිස්ටම් එකයි රයිට් දැන් අවුරුද්දක් බංග්ලාදේශ සිස්ටම් එක හිටියා. තියෙන වෙනස්කම් තියෙනවා නම් රයිට් මොන වගේ වෙනස්කම් දෝ දකින්න ඒතර? මම හිතන්නේ ලේඩිස් ක්‍රිකට් එක ලංකාවේ සහ බංග්ලාදේශ වල බැලුවාම හරියට ඉක්මනින් ව්‍යාප්ත වෙලා දැන් තියෙනවා. ඒක හැම කෙනාම දැන් මෙහෙත් බැලුවත් මොකක් දරුවෝ කොළඹින් ඈත ගම් වලින් එනවා. එහෙත් හුඟක් කට්ටිය. ඩකාවල නෙමෙයි ඩකාවලට හුඟක් දුරින්. ඒ කියන්නේ වාහනේ ගියොත් පැය 7-8ක් පැය 10ක් 12ක් දුරින් ඉන්න ප්ලේස්ලා එනවා. ඉතින් හුඟක් දැන් අපි දන්නවා ICC එකකින් ෆන්ඩින් එක. ෆන්ඩින් එක මෙන්ස් ක්‍රිකට් වල වගේම එහා සමාන මුදලක් විමෙන්ස් ක්‍රිකට් වලට දාලා තියෙනවා. ඉතින් ඒක හරි විදියට
මොකද බංග්ලාදේශ වල හරි විදියට ඒක ඉන්වෙස්ට් කරනවා ප්‍රයෝජනයට ගන්නවා විශේෂයෙන් ක්‍රිකට් වලට ඒ තියෙන මේ ඩෙවලොප්මන්ට් වලට හුඟක් වලට ඉන්වෙස්ට් කරනවා ලංකාවෙත් මම ඉන්න කාලේ හුඟක් කරා දැන් මම හිතන්නේ ඒකෙත් අපිට ප්‍රතිඵල දකින්නවා ඒක සන්තෝෂ වෙන්න ඕනේ අපි බංග්ලාදේශ වලත් හුඟක් මේ ගේම් එක සඳහා ඉවෝල්ව් වෙලා තියෙනවා ඉන්වෙස්ට් කරලා තියෙනවා තියෙනවා මේවත් එක්ක කන වශයෙන් නැහැ මම කෝච් කෙනෙක් වශයෙන් වයින් නිසා මේ අහන්නේ පරණ ක්‍රීඩකෙක් වුණාම දැන් ඔයා ලෙජන්ඩ් කෙනෙක් ලංකා කැප්ටන් කරලා තියෙනවා සෑහන් රෙකෝඩ් තියෙනවා කොච්චර වෙනසක් වෙනවද කෝච් කරනකොට අර ලෙජන්ඩ් තොප්පිය ගලවලා ඒ ඊගෝ එක නැති කරලා සාමාන්‍යයෙන් ක්‍රිකටර් කෙනෙක් වෙලා මම මේ විමෙන්ස් ක්‍රිකට් විතරක් නෙමෙයි කතා කරන්නේ even men's cricket under 15s 19 development even national team men's right කොච්චර වැදගත්ද ඒ ඊගෝ එක අයින් කරලා තමන් ඒ ලෙවල් එකට ඇවිල්ලා කෝච් කරන එක ආශා පිළිගන්නොත් මම එහෙම කිව්වොත් හරියම වැදගත් ඒක තමයි පළවෙනිම කළ යුත්තේ දේ තමන් ගහපු ක්‍රිකට් එක තමන්ට කෝචිනුයි ප්ලේයින් කරේ එකයි දෙකක් හැබැයි තමන් ප්ලේ කරපු ගත එක්ස්පීරියන්ස් එක වටිනවා කෝචින් වලට ඔව් අනිවාර්යයෙන් හැබැයි කෝචින් ඉගෙන ගන්න ඕනේ බිඳුවේ ඉඳලා අපි ඉතින් ලෙවල් මම දැන් ලෙවල් 2 ලෙවල් 3 මම කරා ලෙවල් 3 එක මම හිතන්නේ මගේ ස්ටුඩියන්තන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මට ඒක ඒ අවස්ථාව ලබා දුන්නාට ලෙවල් 3 එකේ අපි හුඟක් ඉගෙන ගන්නවා ඉගෙන අපි ක්‍රිකට් වලට අමතරව කොහොමද ටෙම්ප්ලේට් එකක් හදන්නේ කොහොමද KPI එකක් දෙන්නේ එතකොට අනිත් පොඩ්ඩක් අවශ්‍යන කිව්ව ටෙම්ප්ලේට්ස් එක KPI එක පොඩ්ඩක් අපි අර්ථකථනය කරමු ඒක විවර්ස්ලට ගොඩක් අපි වටිනවා ඒක. ඒ කියන්නේ ටෙම්ප්ලේට් එකක් කියන්නේ අපි දැන් ටුවර් එකක් යනවා නම් එහෙම නැත්නම් අපි කෝචින් ටීම් එකක් පටන් ගන්නවා නම් කොහොමද අපි ටෙම්ප්ලේට් එකක් හදන්නේ කොහොමද මේ ප්‍රැක්ටිස් ඩේස් දාන්නේ ස්ට්‍රෙස් ඩේස් දාන්නේ රිවිව් ෂෙඩියුල් එකක් හදන්නේ රිවිව් මීටිමක් දාන්නේ කොහොමද ඒ වගේ ටෙම්ප්ලේට් එකක් හදන්න මම ඉගෙන ඒක අපි අපිට උගන්වනවා ලෙවල් 3 එකේ. ඊගාම තමයි KPI එකක් දෙන්නේ. KPI කියන්නේ key performance ඉතින් ඒක ස්ටාෆ් එකටත් දෙන්න ඉගෙන ගන්න ඕනේ ප්ලේයර්ස් එකටත් ඉගෙන. නැත්නම් ප්ලේයර්ස් හැමදාම ප්‍රැක්ටිස් කරලා යනවා මහා. හැබැයි ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්නේ. අපි කියන්නේ දැන් අපි ගහන කාලේ අපිට කවුරුත් KPI එකක් දුන්නේ නැහැ. ඉතින් අපිට ඉම්ප්‍රූව්මන්ට් එක අපේ එක එක ඒරියාස් අපි ඉම්ප්‍රූව් වෙන්නේ කොහොමද? ඉතින් ඒක ප්ලේයර් accountable නේ. ප්ලේ accountable තමගේ performance එක. ඉතින් අපි දැනගන්න ඕනේ ඒගොල්ලන්ගෙන් උපරිම ගන්න ඒ කාල සීමාව තුළ. ඒතර අශාන මේම කිව්වොත් හරියද මම? ඒ ප්ලේයර්ස්ට පර්ෆෝම් කරන වාතාවරණය හදන්නේ ඔය කියන KPI එකෙන් ওই ටෙම්ප්ලේට් එක කියලා කිව්වොත් පිළිගන්නවද? ඔව්. ඒකම ඒ දෙක හරි වැදගත් වෙනවා. මොකද අපි ප්ලේයර් කෙනෙක් අද කාලේ ක්‍රිකට් හුඟක් වෙනස්. අද වර්ල්ඩ් ක්‍රිකට් එකේ තියෙන ඩිමාන්ඩ්ස් වලට තමයි ප්ලේයර්ස් අපි හැඩගස්සන්න ඕනේ. එහෙම නැත්නම් ප්ලේයර් කෙනෙක් අපි නිකන් ඇඩ් හොක් සිලෙක්ෂන් එකක් කළා වැඩක් නැහැ. ඉතින් ඒක වගේම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අනිත් කෝචින් ස්ටාෆ් එකත් එක්ක ගනුදෙනු කරන්න. කොහොමද ඒගොල්ලන්ගේ අයිඩියාස් ගන්න. ඒගොල්ලොත් එක්ක වාඩි වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි හැමදේම දන්නේ නැහනේ. ඉතින් අපි අනිත් අය කියන එකත් අපි අහුම්කම් දීලා ඇඩ්වයිස් එක අරගෙන අපිට පුළුවන්කම තියෙන හරි දේ අරගෙන ඕන නැති දෙක එළියට තියලා මොකද මේ හැමදෙස්සම ඉන්ෆර්මේෂන් එක හරි ඉම්පෝටන්ට් කෝච් කෙනෙක්ට. ඒ තමයි මේ ප්‍රශ්නේ මුලින්ම ඇහුවේ අශන්නේ. හරි වැදගත් නේද මම අර කිව්වේ දැන් ලෙජන්ඩ් කෙනෙක් වුණා මම නම් කියන්න ඕනේ නැහැ. අර තියනවනේ මම ලෙජන්ඩ්. කෝච් කාණ්ඩික මේ ඊගෝ එක තියන් කරන්නේ නැතුව ඔයා කිව්ව පරිඩේ හරිය හොඳයි. ඕන කෙනෙක්ගෙන් කියන දේ අහන්න ලිස්නින් පවර් එකක් තියෙන්න ඕනේ නේද? තියෙන්න ඕනේ. අනික තමයි නිහතමානීවක පිළිගන්න ඕනේ. තමන් දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන එක ඉගෙන ගන්න ඕනේ. මම කෝචින් වලට ආවම මම හුඟක් දේවල් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම කෝච් කරන් යනකොට තමයි හැමදාම දේවල් ඉගෙන ගන්නවා මහා. ඒක ලැජ්ජ වෙන කරුණක් නෙමෙයි. අපි ක්‍රිකට් ගහපුවට පස්සේ අපි කෝචින් වලට ආවට පස්සේ ඒක අලුත්ම ඒරියා එකක් අපි එන්නේ. මේම කිව්වොත් අශන්නේ ක්‍රිකට් ගහපු කාලට වඩා අපි සෑහෙන දෙයක් ඉගෙන ගන්නද මමත් එකතුව. ක්‍රිකට් වලින් බාහිර වුණාට පස්සේ බලනකොටයි ඔය කරන කෝචින් කෝසස් වල බලනකොටයි කරන ප්‍රෝග්‍රෑම් අපි ඉගෙන ගන්නව වැඩි නැද්ද? හුඟක් ඉගෙන ගන්නවා. ඒ මම දැන් උදාහරණයකට මම දැන් level 0 එකයි level 1 එකයි මම එහෙ national women's team එකට කෙරෙව්වා. ඒ හේතුව ඔයා මේකේ බේසික් නොලෙජ් එක වට හරිම ඉම්පෝටන්ට්. අනිවාර්යයෙන්. අතිවාරම හරි දැන්. එතකොට ඔයා මැදට ගියාම ඔයාට කෝච් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් එන්න ඕනේ නැහැ. ඔයා දැනගන්නවා ඔයාගේ කෝච් නොලෙජ් එක තියෙනවා නම් මැද එන චැලෙන්ජස් වලට පුළුවන් ඒවට මේ ඕවර්කම් කරන්න ඔයාට. ඉතින් level 0 level 1 එක මම ඒගොල්ලන්ට කරා. මම ලංකාවෙත් මම සජෙස්ට් කරන්න මං හිතන්නේ තාම කෙරුණා කියලා. මයින්ඩ් එකත් රිෆ්‍රෙෂ් වෙනවා එතකොට. ඔව් තමන්ම කෝච් වෙනවා තමන්ගේ.
රයිට් අශන්නයන කෝචින් ගැන අතරම ගොඩක් චට්ටක් දාන ආසය කෙන ඒකෝ දෙන අයිඩියස් ඔය වචන මයිතන ප්‍රේක්ෂකයන් වශයෙන් මුගලන් ගොඩක් අහලා නැති KPIs templates දැන් මේවා තමයි අලුත් ස්ට්‍රක්චර් එකේ තියෙන්නේ. පොඩ්ඩක් අශන්න දැන් යන් ගමු කාලේ. මුනි මානුන් පස්සේ අපි ඕන එක්කෙනෙක් ආදරය කරන්නේ අමෝය ටීම් එකට. ඩයග්‍රෑම් එකට මම උනත් ක්‍රිකට් මේ තත්ත්වයට ගන්න එක හේතුවක් අටුහයි මගේ ෂූරියෝ ටික ලංකාවට කප් එකේ නාපු නිසා ලෝකෙට ලංකාවක් වගේ තියෙනවා කියලා මතක් වුණේ මිනිස්සුන්ට අපි තරගයේ මේ තරගාවලි ජයග්‍රහණ කරා. අමතක නොවන්න. ෆයිල් එක කියන්න එපා. ඇටේර කලක් වගේ. අමතක වෙන ඉතින් උගත් දේවල් සිදු වුණා. ඒක අවුට්ස්ටෑන්ඩින් එකක් තියෙනවා අවශ්‍යන්නේ ඔයාලා ඔළුවේ දැන් නිකන් අර සක් වෙලා ඉන්න. ඔය ඉතින් ෆයිල් එක නැති. කියන්නේ ෆයිනල් එකේදී ට්‍රෝෆි එක ගන්නවානේ. ට්‍රෝෆි එක අරගෙන ෆයිල් එක දවසේ රයිට් ඕකේ. දැන් ට්‍රෝෆි එක අරගෙන මෙහෙම ට්‍රෝෆි එක අරගෙන අපි ඔක්කොම අද වගේ පොලිසියෙන් ඇවිල්ලා මට කරලා එක මොකුත් නැහැ. ඔක්කොම පොර කනවා. අද එනවත් දැන් ට්‍රෝෆි එක අරන් කට්ටි මම අර්ජුනගේ හපැත්තේ මං ඉතින් ගුරුසිංහ හපැත්තේ. ඉතින් ට්‍රෝෆි එක අරන් මෙහෙම ඇවිල්ලා එතකොට අර පුඟක් කට්ටිය පුෂ් කරනවා. අපි ඔක්කොම වැටුණා. ට්‍රෝෆි එකත් වැටුණා, චෙක් එකත් අරගෙන වැට්ට ගමන් අද නැගිටිනකොට අර්ජුනගේ චෙක් එක ඉස්සුවා. චෙක් කරේ. චෙක් එක ඉස්සුවා. ඒකට හොඳම එක තමයි ගුරුසිංහ හපැත්තේ කිව්වේ චෙක් එක ඉස්සර ගවන්න කප් එක බලන්න. ෆීලිං එක කියන්නේ ඒ වෙලාවේ අප් එක තමයි අපිට චෙක් එක සේක. ඒ පස්සේ හම්බුණා. ඒ වෙලාවේ ගුරුසිංහට මතකයට ආවේ චෙක් එක. කප් එක චෙක් එක නෙමෙයි. ඒ 96 ලෝකෝස් නැෂනල් අපි සක්සස්ෆුල් එක හේතුවක් හරි එක හේතුවක් කියනවා නේද? මේන්ම හේතුව රීසන් එක මම කිව්වොත් අපි එකම කම්බිනේෂන් එක දිගටම ශ්‍රී ලංකාව මම හිතන තරග ජයග්‍රහණය කරන ඒ කම්බිනේෂන් එක ඉදිරියට අරන් යන්න පුළුවන්. හැබැයි අර මම මුලින් ඉන්ට්‍රොඩක්ෂන් එකේ මම කිව්වා නේද ඔයා කරපු සේවය ලොකුට පේන්නේ නැතුණාට රයිට් ක්‍රිකට් වල ඇතුළට හිටපු කට්ටියට තේරෙනවා කියලා. ඒකට මම කියන්න හේතුව 6-7 රොෂාන් නයිසා කරපු ඒ රෝල් එක රයිට් අමතරව උඩ පහේ බැට්ස්මන්ලා 3 දෙනෙක් විතර බෝල් කරනවා. අපිට තව බෝලර්ලා 4කුත් ඉන්නවා. එකම කම්බිනේෂන් එක ගන්න කොච්චර වැදගත්? මොන කන්ඩිෂන් එකද? හරි වැදගත්. මම හිතන්නේ බෝලිං වල එක්කෙනෙක් දෙන්නේ පොඩි වෙනස්කමක් වුණාට බැටිං වල වෙනස්කමක් වුණේ නැහැ. ඔව්. මොකද කන්ඩිෂන්ස් අපිට සූට් වුණා. අපේ ක්‍රීඩා රටාවට කන්ඩිෂන්ස් අපිට සූට් වුණා. හැබැයි ඉතින් අර එක එක්කෙනාගේ වීක්නස් එක ස්ට්‍රෙන්ත් එක දැනගෙන ස්පෙෂලි බැට්ස්මන් කෙනෙක් වුණාම අපි දන්නවා ඒ කාලේ අපි කොතනද හොඳ කොතනද හොඳ නැත්තේ. එක එක්කෙනා ගැනත් අපි ලොකු අවබෝධයක් තිබුණා. ඉතින් අර වගේ හුඟක් මාරු නොවී ක්‍රිකට් ගහනකොට ට්‍රස්ට් එක බිල්ඩ් වෙනවා. මුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකත් වැඩි වෙනවා. ට්‍රස්ට් එක බිල්ඩ් වෙනවා. ඔයා මගේ ට්‍රස්ට් එක බිල්ඩ් අප් වෙනවා. එතකොට අපි දන්නවා අපි සමහරකට කෝල් කරන්නේ අපි ඇහෙන් බලලා අපි දුවන වෙලාවල් තියෙනවා. සමහරකට රිස්ක් එක ගන්න එක්කෙනා ගන්නවා රිස්ක් එක. අනිත් එක්කෙනාට ඉන්නේ කියලා. ඒතර ඒ රිස්ක් එක ගන්න අපි කියමු දැන් තවත් ක්‍රිකට් වල පොඩ්ඩක් ගැඹුරට යනවා දැන්. රිස්ක් එකක් ගන්නකොට බැට්ස්මන්ලා දෙනෙක් පෙට්ටලා ඉන්න එක්කෙනෙක් රිස්ක් එකක් ගන්න ඕනකොට. කමියුනිකේෂන් එක කොහොමද වැදගත් වෙන්නේ? ඒ කියන්නේ කොයි විදිහටද ඔක යන්න ඕනේ? කොහොමද අයිඩෙන්ටිෆයි කරන්නේ මොන එක්කෙනාද රිස්ක් එක ගන්න ඕනේ? මොන එක්කෙනාද ගන්න හොඳ නැත්තේ? මොන වෙලාවෙද? කොහොමද ෂන්න වෙන්නේ? එම සිටුේෂන් එකක් ආවා. ෆයිනල් එකේ සිටුේෂන් එකක් ආව වෙලාවේ දැන් අපි දැක්ක විකට්ස් දෙකක් ගිය වෙලාවල අර්ජුනයි අරවින්දයි ගුරුසිංහයි පාර්ට්නර්ෂිප් එකක් යනවා. එක තැනකදී ආවම ගුරා ගත්තා රිස්ක් එක. ගුරා ගත්තා රිස්ක් එක බවුන්ඩරි එකක් ඊට පස්සේ ගුරා අවුට් වුණා. ඒ වෙලාවේ ගුරා ගත්තා ඒ වෙලාවේ බැට්ස් එක තමයි නොලෙජ් එක කියන්නේ. ඔයාගේ ස්කිල් එක පුළුවන් වට යම් කිසි සාරකට අරගෙන යන්න. හැබැයි මැච් දිනවන්න නම් ඔයාට නොලෙජ් එක ඕනේ. ගේම් සෙන්ස්. ගේම් සෙන්ස් නොලෙජ් එක. නොලෙජ් එක නැතිකම තමයි හුඟක් දුරට අපි හුඟක් ක්‍රිකට් පස්සෙන් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ ගන්න කෙනා දන්නවා. එදෙන කමියුනිකේෂන් එක හරි වැදගත්. ඒ දන්න කෙනා දන්නවා මමයි ගන්න ඕනේ මේ වෙලාවේ රිස්ක් එක කියන එක. ඒ කියන්නේ පණවිඩේ ඇතුලේ ආවෙත් නැද්ද? නෑ. එදෙන කතා කරලා ගත්තේ. ඒවා කවුරුත් කියන්න ඕනේ නෑ. ඔයා ගහන ක්‍රිකට් වල අපි ගහන ක්‍රිකට් වල කවුද දන්නවා ගන්න ඕනේ එක්කෙනා කවුද ගන්න ඕනේ නැති එක්කෙනා කියලා. ගන්න ඕනේ පැත්ත මොනවාද කවුද ගන්නේ කවුද බෝල. දැන් මට ගහන්න බැරි කෙනෙක් මට ගහන්න බැරි බෝල මම දන්නවා මට මෙයාටම ගහන්න බෑ. නමුත් ගහන්න පුළුවන් කෙනා එයාව ගන්නවා වැඩිපුර. බැට් කරලා. කමියුනිකේෂන්. ඔව්. ඒතර අශන්නයි පොඩි හිකප් එකක් ආවනේ සෙමි ෆයිනල් එකේ. පල්නෝර එකට දැක් ගියා. මට මතකයි ගෙදර මම මාලිගාවත් බලනකොට අඬන්න ඔන්න මෙන්න මම අපේ ප්‍රීතම දෙන්නම අවුට් සනත් අයියයි කළු අයියයි. ඩෙසිනු මේ කොහොමද ඒලා ෆීලිං එක? නෑ ඒකයි මම ඉතින් ඉස්සෙල්ලා ටීම් මීටිමේ එකේ ඩිස්කස් වුණා මේ හෙට
දැන් අපි මැච් ඉස්සර දවසේ ඉතින් දවසේ හෙට විකට්ස් දෙකක් බැරිලාගත් ගියොත් අය කතා වුණා ඒක කතා වුණා. ඊට පස්සේ කතා වුණා. අපි යම් පොඩි චේන්ජස් ටිකක් කරනවා පැනික් වෙන්නේ නැහැ. පැනික් වෙන්න බෑ. ඉතින් හරි පුදුමයි පුදුමට ඒ විදිහටම වුණා. ඒ විදිහටම වුණා. පොඩි චේන්ජ් එකක් කරා රොෂාන් නම්බර් 5 එකට මේ ප්‍රොමෝට් කරා. ප්‍රොමෝට් කළා අපි කිසිම සද්දයක් නැහැ ඩ්‍රෙසින් රූම් එකේ. කාම්ලි හිටියා කාම්ලි හිටියා. අනේ හැම කෙනාම තමන්ගේ රෝල් එක ගැන අවබෝධයක් තිබුණා. ඒකින්ද ඉතින් ලොකු දෙයක් තිබුණා. අපි ගහපු ක්‍රිකට් එකට අවුරුදු ගාණක් එකට ගහපු ඒ තියෙන ට්‍රස්ට් එක අපිට වැදගත් වුණා. ඉතින් ඒ හර්ඩල් එක පයින් අපිට. එතන මං කියන්නේ දැන් එතන වුණා දාශන්නයි කිව්වා පොඩි චේන්ජ් එකක් කරා රොෂාන්නයි නම්බර් 5 ගෙනාවා පොඩ්ඩක් ස්ටඩි කරන්න. මම හිතන්නේ දැන් මොඩර්න් ක්‍රිකට් වල අපි සමහරට මම දකින්නේ නැහැ සමහරට අපේ කණ්ඩායම විතරක් නෙමෙයි සමහර අනිත් රටවල අර තන්නේ හැටට යන්නේ ගහන්න. ඒ කියන්නේ පොඩ්ඩක් කම්බිනේෂන් එක මාරු කරන්න ඕන according situation. දැන් අපි කියමු left arm spinner කෙනෙක් දානවා right hand ලා දෙන්නෙක් බැට් කරනවා. right wicket එක ඊළඟ right hand ඉන්නවා left hand යවන එක. ඒක පොඩ්ඩක් අපේ කණ්ඩායම විතරක් නෙමෙයි මම දකින්නේ නැහැ ගොඩක් එක අනිත් රටවලුත් කරනවා. මම හිතන්නේ proactiveness කියන වචනේ අපි use කරන්න ඕනේ. දැන් කණ්ඩායම් කොටන දැන් national team එකේ coach කෙනෙක්. right proactiveness කියන එක කොච්චර වැදගත්ද modern cricket එක ගන්න. හරිම වැදගත්. මොකද අද තියෙන මේ ඩිමාන්ඩ්ස්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් බැටිං වල 1 to 10, 11 to 40, 41 to 50. power play තුන. power play තුන අපි ලස්සන නෙමෙයිනේ ඔය දාලා තියෙන්නේ. ඒවා challenges. ඒත් මේ challenges වලට කොහොමද මේ players හදන ගමන් කොහොමද දැන් 1 to 10 එක ගහන විදිහට නෙමෙයි 11 to 40 එක බැට් කරන්නේ. ඒක odd boundary එක අපි ගහන්න ඕනේ. odd boundary මැදදී ගහන්න ඕනේ. පහක් ඇතුළේ ඉන්නකොට. ඒකට 41 to 50 එකේ පහක් එළිය ඉන්නකොට අපි ඊට පස්සේ අපි ගහන විදිහ අපි දන්නවනේ. එතකොට මේක කොහොමද අපි හදාගන්නේ? මේ challenge එක කොහොමද? ඉතින් එතකොට මේ communication එකයි අර කිව්වා වගේ තමන්ගේ බෝල් නොත් සේම් නේ. 1 to 10 දාන length එක නෙමෙයි 11 to 40 දාන්න. මාරු කරන්න බෑ. මාරු කරන්න. 41 to 50 length එක වෙනස් වෙනවා. feel එකත් වෙනස් වෙනවා. එතකොට ඉතින් ඒ වගේ දේවල් වලට එනකොට ඔයා හරියට අතුළේ ඉඳලා කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒවා ඉතින් අරන් කියපු knowledge එක හරියම වැදගත්. ඔයාට ඊළඟ step එකට යන්න ඔයාට knowledge එක ඕනේ. මොකද මට මේක දැන් කියන්න පුළුවන් මම coaching වල ඉන්නේ ඉඳලා. මම ගගා හිටියනම් මම ගහලා එළියට ගෙදර හිටියනම් මට මේක කියන්න බෑ. මොකද මම නැත්තම් ඔය ad hoc අරේ මේ කියනවා අපි උඩින් අල්ල ගන්නවා මිස මේක යටින් අල්ල ගන්න නෑ. මේක යටින් අල්ලුවොත් තමයි මේක ඉදිරි ගමනක් තියෙන්නේ. ඒකෙන් පේනවා දැන් රොෂාන් කිව්ව මුළු කතාව. ක්‍රිකට් ගාලේ වුණත් අපි තාම ඉගෙන ගන්නවා. රයිට් හෂාන් පොඩ රෙකෝඩ් එක කතා කරමු අපි. ටෙස්ට් තරඟ 83යි ලකුණු 4545 හයි ස්කෝර් එක 204 not out ඇවරේජ් 43යි. ටෙස්ට් ක්‍රිකට් කියලා කතා කරන හෂාන් මට ඔළුවට ගෙලින් වෙන්නේ ඔළුව කුඩු කරගෙන හරි ලකුණු ගන්නවා. කෙලින්ම අල්ලන්නේ අපි කියන මේකට ක්‍රිකට් භාෂාවෙන් අලපත කියලා. එහෙම ගැට්ටක් කොහොමද හෂාන් එන්නේ? කෙටි උත්තරයක් දෙන්න මට. නෑ ලංකාව තමන්ගේ රට නියෝජනය කරනකොට ඔළුවෙන් හරි බැට් එකෙන් හරි ලකුණු ගහන්න එපා. මොකද 22 මිලියන් ඔයා නියෝජනය කරන්නේ. එතකොට ඒගොල්ලෝ වෙනුවෙන් ඔයා ක්‍රීඩා කරන්න ඕනේ. රුපියල් 10ක් ටිකට් එකක් කරන් මැච් එක බලලා අපිට අප්පුඩියක් ගහලා අපි උසෝලා තියෙනකොට අපි ඒගොල්ලෝ වෙන සාධාරණය කරනවා. අනිවාර්යයෙන්. එහෙම කතා කරනවා අශන්නයි දැන් අශන්නයි ස්කෝර් එක හයිස්ක 204 not out. මම අශන්නට කිව්වොත් 204ට වඩා සෙන්චුරි නිල් ගහපු 100 සී වෙල්වර්දි එක ෆාස්ට් ස්කෝර් එකට මට මතක තව හිටියා 3-4ක් ඒ ගහපු 100 අශන්න හොඳට මතකයි අශන්නගේ බෙස්ට් වෙනොක් කියලා කිව්වොත් ඒ කන්ඩිෂන්ස් එක්ක සෙන්චුරියන් වල ඔව් ඉතින් ඒක හොඳයි මම මතක මම ඇයි කියලා කියන්නේ ඇයි කිව්වේ කියලා මම ටෙස්ට් මැච් එකේ අයියගේ නොක් එකෙන් බැලුවා එච්චර අයිය වද්දගෙන මට මතකයි 4-5 පාරම වද්දගත්තා රයිට් ඒවා දුන්නේ නැහැ කොහමද 100ක් ගැව්වා මම දැකලා තියෙන විදිහට one of the best hundreds for Asian player ඒ කාලේ considering the pitches පිළිගන්නද මේ best 100 කියලා thank you මම හිතන්නේ මේ මට ලොකු challenge එකක් තිබ්බා මහා 99 World Cup එකේ මම drop වුණා. ඔව්. මම දකින්නේ එක විශ්වලා ගත්ත ආශිර්වාදයක් කියන්නේ. ඒ කියන්නේ මගේ අඩුපාඩුවක් තිබ්බා. ඒකෙන්ද අකමැත් ඒ කියන්නේ සමහර කටි අකමැති. මොකද මම අවුරුදු දෙකකට පස්සේ ආයමත් මම කම්බැක් එකක් දෙනවා. හැබැයි මට ඒ වෙලාව අවස්ථාව ඒගොල්ලෝ එතකොට 2000 World Cup එකට මට යන්න අවස්ථාවක් තියෙනවා නම් ඔය ටෙස්ට් මැචස් වල මම ස්කෝර් කරනවා. සවුත් අප්‍රිකාව වලම ගහන්න ඉස්සරහින්ද. ඒකෙන්ද
මට ගයිඩියල්වි සේලා හිටියේ මතක් ශ්‍යාමල සෙලෙක්ටර්ස්. මතක් කරන ආදරේ මතක් කරන්න මට කිව්වා හෂි මාත් එක්ක ගහලා දෙන එකට ඔයාට වර්ල්ඩ් කප් එකේ යන්න හොඳ chance එකක් තියෙනවා නම්බර් 3 4 බැට් කරන්නත්. ඉතින් ඒකට අඩු ගානේ 100ක් ගහන්න ඕනේ මේ ටෙස්ට් මැච් දෙකකින් කියලා. චැලෙන්ජ් එකක් දුන්නා. ඔව්. ඉතින් මම මහන්සි වුණා. ඉතින් ප්‍රතිඵලය හම්බුණා. ප්‍රතිඵලය හම්බුණා. 2003 අන්තිම නම්බර් 3 බැට් කරලා සේවයක් කරා. මට මතකයි උගලන්ට මතක ඇති ප්‍රේක්ෂකයන්ට අපි පෙරදුනා සෙමි ෆයිනල් එක. නමුත් මට පහුගිය හෂන්නයි සෑන කාර්යභාරයක් කරා. ඒ වගේම හෂන්නයි තව දුර්ලභ දෙයක් තමයි වාගේ තියෙන අත්දැකීම බෝ ගන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිස් කරාද උපත්තියද කොහොමද ඒක? නෑ ඒක උපත්තියෙන් ආපු දෙයක්. හැබැයි මම ඒ ගැන මේ කන්සන්ට්‍රේට් කරගෙන ඒ කාලේ තියෙන බෝලිං හම්බෙන්නෙත් නෑ. ඉන්න බෝලිං ස්පිනර්ස් සෙට් එකත් එක්ක. ඉතින් නිතරම ඉතින් සමහර ප්‍රැක්ටිස් වලට මම බෝල් කරනවා ලෙෆ්ට් ආම් එකෙන් රයිට් ආම් එකෙන්. ඉතින් ඒක අවස්ථාවල් දෙක තුනක් මම බෝල් කරලා තියෙනවා. විකට්ස් දෙක තුනක් අරන් තියෙනවා ලෙෆ්ට් ආම් එකෙන්. ඉතින් හොඳ ස්කිල් එකක් දිනු කරගන්න පුළුවන්. තව ස්කිල් එකක් ගන්නත් පොඩ ගහන්න ඕනේ මට. මොකද්ද? මේක අපේ අශාන්නගේ ජෙනරේෂන් එකේ මේ ලේඩිස්ලත් මේක දන්නවා. ගොඩක් ඒ කාලේ ලේඩිස්ලා ආසම බැටිං ස්ටාන්ස් එකේ තිබ්බේ අශාන්නයකට. ඒක හිතලද කරේ නැචුරලි ආපු එකද? මම කියන්න ඕනේ නැහැ මොකද්ද කියලා. පහු කාලේ සංකටත් තිබ්බ එක. සංකट ඔච්චර තිබ්බේ නැහැ. මේක මම හිතන්නේ අශාන්නගේ ජෙනරේෂන් එකේද මම කියන අශාන්නේචර වයසයි කියලා කියන්නේ. නමුත් ඒ කාලේ ගොඩක් අපිට උනත් කතා කරන මිනිස්සු යනු කට්ටි කතා කරන ආසම කවුද අශාන්තිනත් නැයි අර ඇක්ෂන් එකට. නැචුරලිද හිතලද? නැචුරල් ඒක මම හිතලා කරන දෙයක් නේ. සමහරට මගේ අර රිලැක්ස් වෙන්න ඒක අපිට රිලැක්ස් කරන්න රිලැක්ස් කරන්න කොන්සන්ට්‍රේට් පොඩ ෆෝකස් එකට බැට් කරන්න බෝල අරින් පටන් ගන්න ඉස්සෙල් සමහර නොදැනුවත්ම ඒක වෙනවා. ඉතින් දැන් ලව් ස්ටෝරියත් මම කතා කරන්න මම උත්තර මම පහු කාලෙකදී මම යන තැන ඒක තමයි පෙන්නන්නේ. අපි ලව් ස්ටෝරි කතා කරමු අප්සාරියක්. ඔව්. සුන්දර ජීවිතයක් ගත කරන්නේ මමත් අප්සාරියක හොඳ රඳුනන එක්කෙනෙක්. ඉතින් අප්සාරියකත් ඇක්ෂන් එකට කැමති නිසාද කැමති උනේ නැත්නම් වෙන මොනවා හරි අප්සාරි මට හම්බ වෙනකොට ක්‍රිකට් ගැන දන්නේ කිසිම නැහැ. දෙයක් දන්නේ නැහැ. කිසිම දැනුමක් කියන්නේ නැහැ. මගේ වයිෆ් වගේ වයිෆ් දෙන්නම එකයි. දෙන්නම එකයි. ඔව්. කිසිම දැනුමක් නැහැ. උගන්වන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් මං කිව්වා යාම අශානම් පළවෙනි ප්‍රශ්න මොකක්ද අක්කගේ ක්‍රිකට් ගැන? එයා මගෙන් ඇහුවා ප්‍රශ්නයක් ඇයි ඔහොම දුවන්නේ කියලා. එයා හිතන්නේ ක්‍රිකට් වල දුවන්න ඕනේ ඔය නැහැ කියලා. කියන්නේ මම එහෙම කරලා දුවනකොට අයියා අර එහෙම ඔයා දුවන්නේ මේ පැච් දාගෙන දුවන්නේ මොකද කියලා මැච් එක බලන්න ආසාවද. ඒක මට මම දැනගත්තා මම මෙයා තමයි තේරුම් කරන්න ගියොත් මට හම්බ වෙනවා කියලා. දැන් මගේ වයිෆ් හම්බ වෙන මුලින්ම ප්‍රශ්නේ ඕරට බෝල ගියද? හසගෝ 4යි කියලා. මං හිතාත මේ she is my future wife කියලා. හරි ලේසියෙන් වුණා. ඉතින් ආශානයි පුතු තුනෙක් ඉන්නවා හොඳනම ක්‍රිකට් ගහනවා. ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් ඉන්නවා. ලෙෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් ඉන්නවා. රයිට් ආර්ම් ලෙග් ස්පිනර් ඉන්නවා. පොඩි එක්කෙනා. කොච්චර සැටිස්ෆැක්ෂන් එකක් කමනද අයියාගේ පාරේ තුන්දෙනෙක් ඉදිරියට අරන් ගිහලා වාගේ තමයි ඉදිරියට අරන් යන්නේ. නෑ ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. ඉතින් තුන්දෙනාම ක්‍රීඩා කරනවා. හැම කෙනාටම කියන්නේ තමන්ගේ ඩෙන්ටිටි එක තමන් හදාගන්න. අනිවාර්යයෙන්. ඒක හරි වැදගත්. හරි වැදගත්. තමන් මේකේ කොහෙවත් ෂෝට් කට් එකක් නෑ. ලංකාවට ගහනවා නම් ඔය ලංකාව තමන්ගේ රට නියෝජනය කරනවා නම් ඒ had go through the mill. අනිවාර්යයෙන්. ඉතින් ඒක පුළුවන් තරම් ගහලා අනික මැච් එකක් දැක් ගහලා වැඩකුත් නෑ. ඔය ගහනවා නම් අඩුම ගානේ කරියක් හදාගන්න ගන්න. එහෙමනම් ඔයගේ අඩුපාඩු හදාගන්න. තමන්ට නිතරම තමන්ගේ ස්කිල් එක තමන් පුළුවන් තරම් හැමදාම අප්ඩේට් වෙන්න ඕනේ. වර්ල්ඩ් ක්‍රිකට් එකත් එක්ක අප්ඩේට් වෙන්න. ඉතින් ඒවා කරොත් ඒගොල්ලෝ තුන්දෙනාටම ලොකු ගමනක් තියෙනවා. ඒ කියන්නේ ගෙදරයි කෑම මේසේ ලංකාවට ආපු වෙලාවෙම පුතු තුනයි අයියයි අක්කයි කනකොට වැඩිම එක භාෂාවක් වෙන්න දිනේ ක්‍රිකට් භාෂාව. ඔව් ඉතින් හැමතිස්සම හම්බුනාම ඒගොල්ලන්ව මොකද මම ගෙදර ඉන්නකොට විතරයි ඒගොල්ලොත් එක්ක ක්‍රිකට් කතා කරන්නේ. එළියට ආවම හැම කෙනාම මගේ පුතාලයට මට තේරෙන්නේ. ඉතින් මම හැම කෙනාම පුළුවන් තරම් මගේ නොලෙජ් එක ෂෙයා කරගන්නවා අනිත් අයත් එක්ක. ගෙදරදී ඉතින් ඒගොල්ලොත් එක්ක. නැත්නම් ඒගොල්ලෝ හරි පිටදී හම්බුනාම ඔක්කොම එක දරුවෝ මගේ දරුවෝ වගේ. අර ගොඩට මම පුළුවන් තරම් දේවල් කියලා දෙනවා එළියේ. අසයි අශාන් අපි දැන් ගොඩක් වගේ ලයිෆ් එක කතා කරා ෆැමිලි අයියගේ කෝචින් කැරියර් කතා කරා. අයියෝ මම මේ ප්‍රශ්නයක් ඇහුවොත්. දැන් අපි තියෙන ක්‍රිකට් වල තත්ත්වය දැන් අශාන්නට මොන හරි බලයක් දුන්නොත් රයිට් මේක චේන්ජ් කරන්න. ඒකත් අපි කියන්න ලැජ්ජ හොඳ නැහැ 2023 අපේ one of the disasters here.
වර්ල්ඩ් කප් එක ආපු විදිහ බලනකොට ඔව් සක්සස් තිබ්බා. නමුත් ගොඩක් තිබ්බේ අමීරි අත්දැකීම් සහ මතකයන්. මේ වගේම කාලයක් තිස්සේ දැන් පොඩ්ඩක් ක්‍රිකට් අපේ ඇවිල්ලා තිනවා පොඩ්ඩක් යම් කිසි තැනකට අපිට පොඩ්ඩක් කන්සර්නින්. අයියට මොනාරි එම පව එකක් දුන්නොත් මොන වගේ දෙයක්ද මොනාරි වෙනසක් කරනවද නැත්නම් මොනාරි දෙයක් ඇඩ් කරනවද මොනවද කරන්නේ? මහා මෙහෙමයි මං හිතන්නේ අපි 2023 ගැන අපි ඇත්තටම ක්‍රීඩකයන්ට කනගාටු වෙනවා. අපි ඒකට මම ක්‍රීඩකයන්ට මුකුත් කියන්නේ මං හිතන්නේ ඒක අඩු වැඩි වශයෙන් අපි ඒකේ අපි as cricketers administrators මම අපි අඩු වැඩි වශයෙන් ඒකේ මේ වගකීම් බාර ගන්න ඕනේ කියලා. මොකද මට හිතෙනවා අපි මුලින් ගත යම් වැරදි තීන්දුව తీරන හින්දා තමයි අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. අපි ඒ ගැන ස්වයං විවේචනයක් අපි විසීම කරන්නේ නැත්නම් අපි හැමදාම එක එකට ඇඟිලි දික් කර හිටියොත් අපි මෙතනින් ඉස්සරහට යනවා. මෙතනින් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. දැන් අපි මම එළිය වැඩ කරනකොට මට හැමතැනම රටකට ටුවර් එකක් ගියාම හැමතිස්සෙම අහනවා අපේ රටේ ප්ලේයර්ස්ලා ගැන කතා කරන්නේ. අපි කොච්චර හොඳ සයිඩ් එකක්ද අපිට හිටියේ කියලා. අදටත් එහෙම සයිඩ් එකක් ඉන්නවා. ඉතින් ඇයි දැන් එන්නේ නැත්තේ කියන එක අහන්නේ අපෙන් හැමතිස්සෙම. ඉතින් අපිට පොඩි කනගාටුවක් නෙමෙයි ලොකු කනගාටුවක් අපි තුල තියෙනවා. ඒ කියන්නේ අශන්නයි මේක කිව්වොත් හරිය නේද? පාපාරණ ක්‍රීඩකයන් වශයෙන් අපිත් කැමති අපේ කණ්ඩායම හොඳට කරලා ආයේ හිතපතත් නේ ඒක එන්නේ නැතිකොට ලැබෙන ඒක ඒ දැනෙන කනගාටුව ඇත්තටම හතරා ගන්න අමාරුයි. හරියට හරි මොකද අපි පිටරට ඉන්නකොට අපි අපේ ක්‍රීඩකයෝ හොඳට කරාම අපිට ලොකු අභිමානයක් ඒක එළියේ ඉන්නකොට. අපි ඒගොල්ලෝ ගැන ලොකු විශේෂයෙන් කතා කරනවා. ඒත් එහෙම නැති වුනහම තමයි අපිට දැන් මේ කනගාටු. ඉතින් මම හිතනවා මේ අපි එක්කනට ඇඟිලි දික් කරන්නේ නැතුව අපි ස්වයං විවේචනයක් කළා අපිට කොහෙද වැරදුනේ කියලා හොයාගෙන ඩිසිෂන්ස් ගන්න ඕනේ. හේත් දැන් ඇත්තම කියන්නේ 2015 ඉඳලා මේ වෙනකොට අපි ඩෙවලොප්මන්ට් වර්ක් සම්පූර්ණව නැවතිලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි එදත් කතා කරා හයි පර්ෆෝමන්ස් එක ඇක්ටිව් වෙන්න ඕනේ. අයමත් under 15 17 19 එතකොට ඔය තියෙන ඒජ් ගෲප්ස් වල ප්ලේයර්ස්ලා එන්න ඕනේ. මං හිතනවා අපේට ස්කිල් එක තියෙනවා. අපි හරියට ප්ලෑන් කළා ඊළඟ අවුරුදු 4 ප්ලෑන් කරලා ෂෙඩියුල් එකක් හදලා ටෙම්ප්ලේට් එකක් හදලා හරියට ප්‍රෙසර් KPIs දීලා හරි ප්ලෑන් එකකට ආවොත් මොකද කෝචස්ලා මැජික් කාරයෝ නෙමෙයි. මැජික් කාරයෝ නෙමෙයි කෝච්. ඒකේ ප්‍රොසෙස් එක අපි යන්න ඕනේ. ප්‍රොසෙස් එක යනකොට කාලයක් තිස්සේ චැලෙන්ජර්ස් එනවා. මැච් එකක් පරදී දෙකක් පරදී සීරීස් එකක් පරදී. හැබැයි ඉතින් අපි මේ ප්‍රොසෙස් එක බිලීව් කරගෙන අඩියෙන් අඩි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් අවුරුදු 4කින් එන වර්ල්ඩ් කප් එකකට අපි හොඳ සූදානමක් තියෙයි. මෙම හෂන්නය ගැන ගොඩාක් කතා කරන දේවල් තියෙනවා. නමුත් කාලය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙන නිසා මම හිතන්නේ හෂන්නයත් එක්ක මම මුලින් කිව්වා ක්‍රිකට් කතා කරොත් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකත් එච්චර ලොකු නොලෙජ් එකක් තියෙනවා. ඉතින් හෂන්නය ඊළඟ වටයක් අපිට එනවා ක්වික් ක්වෙස්චන් රවුන්ඩ් කියලා. ඒ වටේ පොඩ්ඩක් අර ගාපු කාලේ ගත අපිට බවුන්සර්ස් එම වෙනවා පොඩ්ඩක්. ඇඟ පොඩ්ඩක් බුල් කරගෙන ලෑස්තිව ඊළඟ වටෙන් අපි හමුවෙමු. ඊළඟ සෙග්මන්ට් එක ක්වික් ක්වෙස්චන් රවුන්ඩ් කිව්වා මුලින්ම බවුන්සර්ස් වෙනවා කියලා. බැල් අශාන්නයි ඉතින් කොහොමත් ඉතින් කොට බෝල් හොඳට ගන්න නිසා මේ උත්තර දෙයි කියලා මම සාමාන්‍ය කොට බෝල් අතාරිනවනේ. මේක අත්තරින්න බෑ උත්තර දෙන්න ඕනේ. රයිට් අශාන්නයි පටන් ගමු. රේට් කරන්න ගාපු කාලේ අමාරු බෝල. වසීම් අක්‍රම්. ඒ කියන්නේ අයි පේස් වලටද ස්පේස් ස්විං අශාන්න මේ හැම එක්කෙනාම කියන්නේ වසීම් අක්‍රම් කියලා. ගොඩක් අය කියනවා ඒක. හරි ඩිසෙප්ටිව් නේ. අපි හිතන්නේ තියෙද බෝලේ එනවා ඉක්මනට. ඒ කියන්නේ ෂෝට් රම්ප් එකකට ඩුක් ගාලා දාන්න පුළුවන්. අනික ස්විං කරන්න පුළුවන්, මූව් කරන්න පුළුවන්. ක්‍රිස් පොසිෂන් එකේ වැඩි වෙනසක් පේන්නද? පේන්නේ හරි ක්වික්. මෙතන හරි ක්වික්. මෙතනින් ඩක් ගාලා දැම්මා. රයිට්. ටුවර් කරපු රටවල් වලින් මම හිතන්නේ සෑන් රටවල් ප්‍රමාණය රෂන්නයි කියලා තියෙනවා. කැමැතිම රට සහ අකමැතිම රට. ක්‍රිකට් පැත්තෙන් ඕ වේවා ඕන පැත්තකින්. ඔව් කැමැතිම රට ඕස්ට්‍රේලියා. අකමැති ඒකට හේතුවක් මට කිව්වොත් නෑ ඉතින් ෆැසිලිටිස් හොඳයි. කම්පිටිනස් එක බවුන්ස් ස්පේස් එක පැත්තට චැලෙන්ජ් එක තියෙනවා. චැලෙන්ජ් එක තියෙනවා. කම්පීට් කරනවා. ඉතින් හුඟක් ඉගෙන ගන්න පුළුවන්. ඔව්. එකක් ඊළඟට කියන්නේ ලේසි නෑ දිනන්න. අපි ඔක්කොම දන්නවා දිනන්න ලේසි නෑ. හැබැයි ඒගොල්ලන්ගේ ෆෝට්‍රස් එක කියලා එක සීරීස් එකක් දෙයක් ගහලනකොට ඔය ගේම් එක ඉස්සෙනවා. එක තැනකට හැමතිස්සෙම ඉස්සෙනවා. අකමැතිම රට. අකමැතිම තැන තමයි පාකිස්තාන. හේතුව එතකොට ෆැසිලිටි එක යන තැන් වල ට්‍රැවලින් ගියාම සමහර අපි ඒ කාලේ ගියාම හොටෙල් ෆැසිලිටි එක මෙච්චර හොඳ නෑ. ඉතින් ඒක තමයි අපිට වෙන දේවල් තියෙන්නේ. ඊළඟට අකමැතිම තමයි මේ නෙට් බෝලර්ස්ලා.
ඒකට හොඳ කතා මමත් ඒකනේ ටෙස්ට් කළා බෝලර්ස්ලා එනවා මේන් බෝලර්ස්ට වැඩිය හයියෙන් දානවා. දැන් ඒකට හසන්න මට ඉලිබරේට් කරන්න. සාමාන්‍යයෙන් වෙන්නේ නෙට් බෝලර්ස්ලා එනවා පාකිස්තාන නෙට් බෝල්ලා කියන්නේ හයියෙන්ම දාන සෙට් එකකින් එතන. ඒකත් එකලං සීන් එකට එන්න එක ඔලුවක් හරි කකුලක් හරි කඩන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් අලුත් පිච් එකක් අපි අලුත් තැනකට ගිහලා ප්‍රැක්ටිස් කරනකොට පිච් එක ටෙස්ට් කරන්නේ සාමාන්‍ය මගේ කාලේ නම් මමයි වාසයියයි. ඉතින් වාසයි එතකොට පිළිගත්ත ප්‍රෝග්‍රෑම් එකේ අපිට අලුත් අර වාස් බෝලර් තුන් දෙනෙක් යක්කුකගේ තුන් දෙනෙක් ඉන්නවා. දීලා දෙනවා අපිට රඹඩි හැලෙන්න. ආශානට තොගම වෙලා තියෙනවා. කවුරුත් හිතන්නේ නැහැනේ බූට්ස් එකක් බෙල්ලේ දාගෙන එනවා. ඒගොල්ල අලුත් බෝලයක් දීලා කියපු ගමන් නෙට් බෝලර්ගේ එච්චර පේස් මැද ගන්නට වැඩිය. ඒකනේ පාකිස්තාන අපි කතාවට කියන්නේ ක්‍රිකට් වල ගහක් කෙල්ල දඩන වාස් බෝලර්ලා. ඔව් හරියට ෆාස්ට් බෝලර්. ඒ වගේ අමතක නොවන සිටිමත් තියෙනවද? නෙට් එක බැට් කරලා පොඩ්ඩ මොනවා හරි වද්දගෙන නෑ හතුරු සිංහට මොහමඩ් සයිඩ් දුන්න එකපාරක් ඇවිල්ලා. ප්‍රැක්ටිස් වල. ප්‍රැක්ටිස් වල. මොකද දෙන්නේ? මේ අපි 95 වල ගියාම PIA ප්‍රැක්ටිස් කරා හැපැත්තේ අපිට දුලිපෑ ගිහලා ඉල්ලුවා සයිරබා සිටියේ කෝච්. සයිරබා කිව්වා පාස්පෝර්ට් දෙන්න කියලා. ඉතින් හිටියත් නාටු මේ කෙට්ටු 3-4 කෙව්වා බෝල් කරන්න කියලා. ඉතින් මේ ෆස්ට් ඩේ ප්‍රැක්ටිස් මේ අලුත් බෝල දෙක තුනක් දුන්නාම සයිර් කතා කරලා අලුත් බෝල දෙන්න එපා මෙයාට කියලා. ඉතින් නැෂනල් ප්ලේයර්ස් නේ. දුලිපා අලුත් බෝල් හිම කරලා දැම්මා. මට කිව්වා නෝ බෝල් බලන්න එතන අම්පයර් කරන්න කියලා. ෆස්ට් බෝල් හතුරු සිංහ මෙතන දවසේම වැදුනා හරි මේක. වැදුනා. හැබැයි අපේ ෆාස්ට් බෝල් එකේ මේ බවුන්ස් එක මෙච්චරයි. අරගොල්ලෝ අර බවුන්ස් එක එච්චරයි. පාකිස්තානයේ තියෙන ලොකුම වෙනස ඕකයි. මම හිතන්නේ දැන් ජාතික තලයේ දැන් තාම උනත් ෆාස්ට් බෝලර් සෑහනයක් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක එකලංගේ තියෙන දායාදයක්. පස්සේ අවුරුදු 4කින් 5කින් තමයි ඒ ෆාස්ට් බෝලර් පාකිස්තානට ගියේ. ලස්සන ස්ටෝරියක්. හරි අසන ක්‍රිකට් වලින් පොඩ්ඩක් බාහිරට යන් අපිද. කැමතිම ගායකයා. කැමතිම ගායකයා එහෙම විශේෂත්වයක් නැහැ. වික්ටරත්නායක. ප්‍රියතම නළුවා. විජය කුමාරතුංග. නිලිය. ස්වර්ණ මල්ලවආරච්චි. ප්‍රියතම සින්දුව. සින්දුවක් එහෙම විශේෂත්වයක් එකක් කියලා නැහැ. එකක් කියලා. සිංහල වල ගොඩක් අහනවා අශන්. ඔව් ඔව්. එතකොට අශන් අයියා දැන් ගොඩක් ඔය මේ ග්‍රවුන්ඩ්ස් වල ලෝකේ වැඩ ගිහලා තියෙනවානේ. ඔව්. ෆේවරිට් ග්‍රවුන්ඩ් එක. ඉන්ටර්නැෂනල් ලෝකේ ඒවා ඕන ග්‍රවුන්ඩ් එක. මං අසේ CG එක. සිඩ්නි වල. එච්චර මනාපයක් නැති ශ්‍රී ලංකාව. කිංස් මීට් කැමති නැහැ. හේතුව ටිකක් පේසන් බවුන්ස් වැඩි. පේසන් බවුන්ස් කියන අනිවාර්ය සමහරවිට නේ. ඒ කාලේනේ. ඒ කාලේ මෑතක ඉඳලා වශයෙන් කිංස් ස්පීඩ් ස්ලෝ වෙලා තියෙනවා. ඒ කාලේ ඩබල් පේස් නේද ඒ පේස්. ඔව්. ඒකෙන් කෙලින්ම. ඔව්. දෙපැත්තටම සයිඩ් බේස් මූවමන්ට් වැඩි. බැට් එකක් ඕනේ නැහැ. මොන්නේ පොඩ්ඩක් කතා කරමු. ලංකාවේ ටීම් එක අයියගේ ෆේවරිට් බැට්ස්මන් දෙන්න. ෆේවරිට් බැට්ස්මන් කුසලුයි සදිරයි. කුසල් මෙන්ඩිස් සදිරි සමදික්කෝ. ඒකට ටෙක්නික් එකටද නැත්නම් ඒගොල්ලන්ගේ ඇබිලිටිස් වලද කොහොමද? මම ආසයි ඉන්ටෙන්සිටි එකට කුසල්ගේ අරයාගේ ටෙක්නිකල් සදිරි. රයිට්. අශාන්ති රත්නායත් එන්න මම මුලින් කිව්වා ඒක සෑහෙන දේවල් මට අහන්න පුළුවන් ආගෙන ඉන්න පුළුවන් එයා කතා කරන දේවල්. ඉතින් කාලේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. හැමදාමත් වගේ අපිට මේ පැය භාගයේ 35 40 විනාඩි යන අවශ්‍ය නැහැ. සෑහෙන ඉක්මනට විශේෂයෙන් ඔයා වගේ චරිතයක් ආවම කතා කරන දේවල් වැඩි hina වෙන්න දේවල් වැඩි. ඉතින් තවත් වැඩසටහනක් තමයි මේ නිමා වෙන්නේ. ආශාන්නේ බොහොම ස්තුතියි කාර්යබහුල ජීවිතයත් එක්ක පොඩි කාලට ලංකාවට ආවේ. පොඩි බ්‍රේක් එකක් ඉතින් මට මේ අවස්ථාව ලැබුණාට. කාර්යබහුල නෑ හැබැයි කාර්යබහුල එහෙනම් කාර්යබහුල මෙහා රෙස් කරන්නේ නේ මේත් කාර්යබහුල අපි ඔය කටි කරදර කරනවා. බොහොම ස්තුතියි මහා මේ මට ආරාධනා කිරීම. thank you අශාන්. ඉතින් අශාන් ගැන කියලා සියලු දෙනාටම. thank you. අශාන් ගැන කතා කරොත් නම් ඉතින් මට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එකත් අපිත් එක්ක බැලුවට. ඉදිරි තවත් චැට්විච් චැම්පියන්ස් වැඩසටහනේ තවත් චැම්පියන්ස්ලා ගෙනල්ලා ඉන්ටර්වියු කරලා ඔයගලන්ට දැනගන්න නැති දේවල් දැනගන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි මගේ බලාපොරොත්තු. ඉතින් තව වැඩසටහනක් නිමා වෙනවා. නැවත හමුවෙමු. සුබ දවසක්.